අද මැච් එකේ බෙස් බෝලර් ආයි හැමදාම වගේ කුසා මිලන්ත විකට් 3යි ඕවර් 7යි නියමයි යකේ යෝඩේ අකිල ඔය මේ වීඩියෝ වෙන්නේ හරියට පස්සේ අපි පස්සේ ෆොටෝ එකක් ගමු ඔයාගේ වෙනම අද මැච් එකේ බෙස් බෝලර් අර හැමදාම වගේ හොඳටම කරනවා අද ඊළඟ ඉන්ට්‍රස්ට් එකක් තමයි අපේ අද බෙස් බෝලර් හැමදාම අකිල අර අපිට ප්ලේ කරන අන්තිම දවසේ ගහන කඩගාඩුවේ නමුත් ටැග්යක් නෑ යාළුවෝ going for good best bowler of the day Akila Milanta okay Akila on back karo Akila with the last over last match එක last over නේ last match එක කටියෙන් 5 wickets down good luck OPL එකේ යවුවේ ගීචන්ගේ නෑ නෑ OPL එකේ ඔක්කොම මෙහෙම ඉස්සෙව ගත්තේ එකක් ගත්තාම පාත් එකක් පාත් එකක් දැනට දැක්කම මචං ඔබ අපේ ලේයර් එකේ මොකද බෝල ඕකේ අනිවාර්යයෙන් මම ඇවිල්ලා හැමදාම බලන්නේ විකට් එකකට හරි කොහරි වෙන මූවමන්ට් එක ෆාස්ට් මූවමන්ට් එකකින් chance එකක් බලන්න කන්සිස්ටන්ට් එක දුවන්නේ ඉන්නේ ඉෂාන් නැහිද අකිල නෑ කියන්නේ මාට පාඩුවක්. කොරු කියන්න ඕනේ නෑ. මොකද අපි දන්නවා අනිවාර්යයෙන්ම ලකුණු 15ක් ගහන්න දෙන ඕවර් එක. හරිද? මේ ඕවර් ලකුණු 15 ගහන්න තියෙද්දි ඉන්න එල හොඳම බෝල් කවුද? අකිල. අකිලක හොඳම ඕවරේ දැකලා තියෙන්නේ සොප් බෝල් ගහනකොට අකිල දවසක් සිපාට බෝල් කරා. සිපාට ඇත්තටම හිතා ගන්න බැරුව ගියා එහෙම කොහොමද බෝල් කරන්නේ කියලා. මොකද මම දැකලා තියෙන හොඳ බැට් එක තමයි සිපා කියන්නේ කියලා. සිපාට එහෙම බෝල් පහක් බෝල් බැට් ඕවරයක් ගන්නේ. භාගය ගන්න සිපාට ඒ ඕවරේ පන්නනවා කියන්නේ ඒ අවස්ථාවේ මම අම්පයර් හිටියේ. මේ කතාව මොකක්ද? එක හයක් ගියවනේ සිපා එක හයක් ගන්නවා කියන හොඳ බෝල් එකයි. සිපාට බෝල් කරා කියන්නේ එදා ඒ මම බලන් ඉන්නකොට මට ඒක තේරුණා අඩුම 150ට වැඩියෙන් දැම්මම සොප් බෝල් ටෙනිස් බෝල් නැත්නම් සිපා ගහන සිපා සාමාන්‍ය හොඳට ගහන එකේ මොකද සිපාට පැන්නවා කියන්නේ මම ඒක තමයි අකිලේ දැක්ක හොඳම ඕවර් එක හරිද ඊට පස්සේ මම එකක් දැක්කා අර මේ අපේ ග්‍රේවිටන් වල දාද්දි පළවෙනි බෝලෙන් දැම්මා අර උන්ගේ ඕපන් අපේ කාට පොල්ලට මතකද ඒක ඔයා දෙවියන් වැඩි ඔයා යන්න නෑ ඔයාට වැඩි නේ මම යනවා ඊට වඩා වැඩිපුර බීලා දිනවා මේ මට දෙනවා ෂොට් මට කතා කරන්න ඕනේ මට කියන්න හරිද මට කතා කරන්න ඕනේ අකිලගේ හොඳම බෝලින් එක මචං තමයි ලිව්ලින් වල මචං බෝල් කරා ඕෆ් ස්ටම්ප් එක මචං ඒක ඕෆ් ස්ටම්ප් එක දාන්නෙත් නෑ මම කැච් එක ඇල්ලුවේ නැත්තම් නෑ මම කැච් එක ඇල්ලුවේ නැත්නම් ඕෆ් ස්ටම්ප් එක දාන්නේ ටීම් එක
මූ මචං පළවෙනි බෝල් එක ඕම ගැහුවා. ඌ කෝට් එක ඔක්කොම කරලා ගියා. ඒක තමයි මං සතුටු බෝල් එක. හෑන්ඩ්ස් ඩවුන්. මචං ඒ මෙහෙමයි. ලෝඩා. මට දුකයි. එනේ ලෝඩ. සිගරට් එක නෑ වගේ. මට දුකයි. ඇත්තටම වෙනසක් කියපන් ගෝල. ඇත්තටම අපි යන්නේ ඇත්තටම පට්ට පාඩි. අන්න ඒක අපිට අපිට ටීම් එකට මාරි. is මචං wicket taking bowler 100% මචං ඒ කියන්නේ ඕන වෙලාවක wicket එකක් ගන්න ඕන උනොත් අනිවාර්යයෙන්. සෑමගෙන් උනත් මේ බෝස් දෙකක් මූ කෑවත් මචං තුන්වෙනි වෙනුවට සෑම මට තරකක් දී මම අනිවාර්යයෙන් රටක් ගන්නවා. 100% මචං විකට් එක දානවා. අකි දෙක ඉඳ wicket එක මචං හරි 100% මචං ඔයා වීවර ඉස්සි මචං මම ඔබට කියන්නේ ඉක්මනට අතට ගියාට පස්සේ බර්ග් කැම්පේ හොයපන් ඔයාගෙන වරෙන් මම දැක්කම පළවෙනි බෝල් ඕක්ලන්ඩ් තමයි ඉතින් හොඳ බට් ඩන්ඩින් මචං රියල් නිව්සීලන්ඩ් බට් try කරපන් ආයි දෙන්නේ ඇත්තටම මේ අපේ ටීම් එකට හිටපු දැනට ඉන්න දැන් සෙල්ලම් කරපු හොඳම බෝලර් ඕකනේ මලකම පොඩ්ඩක් නෝ හොඳම බෝලර් තමයි අකිල. ඇත්තටම මේ අකිල මේ ඔබ යන්නේ මේ නරක දැනට හොඳ දැනට යන්නේ ජීවිතේ හොඳ වෙනසකට යන්නේ. ඇත්තටම නිව්සීලන්ත වලට ඔබ යන්නේ. ඒකෙන්ද මම ඔබ පතනවා මගේ හදවතින්ම ඔබේ පවුලට මේ දරුවන්ට ඔබට ජීවිතේ සාර්ථක හොඳ අන්න බාර. මෙන්න කියලා මුලින්ම කියන්න ඕනේ මචං මේ අපේ ලාස්ට් ඉයර් කැප්ටන් අපි ලාස්ට් ඉයර් හොඳට කරා. ඒක කියන්නේ හරිද? That's good. අපි දෙන්න මේ මම මෙයාට හැමදාම ෆ්‍රයිඩේ කතා කරනවා. මොකද මේ ගේම් එක ඩීටර් ඩ්‍රිවල්නේ. මම මූට හැමදාම මම මෙයාට දෙන්න පැක් විතර කතා කරනවා. ඔව්. මම මෙයාගේ දකින්න එක ක්වොලිටි එකක් තියෙනවා. මෙයා මාර මෙයා ගුල් ලිස්ට් එකනේ. මෙයා කියන දේ කරනවා. ඒ නෑ ගුල් ලිස්ට් එක කියන එක නෙවෙයි මචං. ඒ කියන්නේ හරිද? ඒ කියන්නේ මෙහෙමනේ. හරි අපි එක පිට අපි ගිය සීසන් එකෙත් එක පිට මැච් 4ක් දින්නනේ. හරිද? මෙයාගේ දකින්න එක ක්වොලිටි එකක් මෙයා හොඳ ඒ කියන්නේ ගුල් ලිස්ට් එකනේ. මචං thank you very much. ඔයා හොඳ කැප්ටන් කෙනෙක්. ඒ කියන්නේ මේ ඔය කියන්නේ අපි මොනා වුණත් අපි ඇවිල්ලා ගිය අවුරුද්දේ ඒ කියන්නේ ගිය සීසන් එකේ අපි මැච් 5ක් දින්නා. මේ ඒ කියන්නේ හැමෝම කියන්නේ බහනවනේ. මේ හොඳට කරා මචං සීසන් එක අපි ගිය අවුරුද්දේ මේ කැප්ටන්සි එකේ මේ ගියා ඒ කියන්නේ මොන දේ වුණත් ඔක්කොම කියන දේ අහලා අපි හොඳ විදියට ඉවර කරා ගිය සීසන් එක. අපි 4 උනේ උනාට මේ හොඳට කරා කැප්ටන්සි එක මට. මේ සීසන් එකේ උඹ බෙස් බෝල් උනා දැන්ට තිබ්බ ටිකේ හොඳම ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් හැමදාම බෙස් බෝල් දෙන්න ඕනේ උඹට. ඒ කියන්නේ අනිවාර්යයෙන්. ඔසට දැම්මොත් ඉකොනොමි එක ගත්තත් උඹේ හොඳයි විකට් ගත්තත් උඹේ හොඳයි. ඒ කියන්නේ උඹ යන්නේ අපිට මාර පාඩුයි. සෑම අංක කියලා තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ ඔක්කොම දැන් මෙතන ඉඳපු ඔක්කොම කිව්වනේ. අපි කතා කරලා ටිකට් එකක් ඕන උඹට දෙන්න කියලා. අපිට මාර පාඩුයි. ඒ වුණාට අපි බලන්න ඕනේ හැමෝගෙම ලයිෆ් එක එහෙම ගත්තාම තමයි මම උඹට සුබ පතනවා. හරිද? බෝන් ටැලන්ටඩ් නෙමෙයි. ඔව්. ඒ හાર્ඩ් වර්කින් මම දැකලා තියෙන හොඳම. ඔව්. බෝන් ටැලන්ටඩ් නෙමෙයි. අත කතා කියන්නේ බෝන් ටැලන්ටඩ් නෙමෙයි සුවන් කෑලා. nice and cool here මචං හරිද? ඕස් පාස් දෙකෝ අයින් හතරක් පොඩක් දාගෙන. ඔව්. ඕන බෝල කෙනෙක් අපි ඔක්කොම මිනිස්සුනේ. ඔව්. බෝල ඕස් මට පාස් කියලා බෝල් තියා. එන්නේ වගේ බා බෝල් තියන හැටක් එමේ යන්න පුළුවන්. ඔයාගේ ඇක්යුරේට් බෝල් එකක් දැකලා නැහැ. මොකද මම ඉස්කෝලේ ක්‍රිකට් ගහලා තියෙනවා. ඉස්කෝලේ ලොකු ක්‍රිකට් එකක් ගහලා නැහැ. මම සාමාන්‍ය ලංකාවේ කෙනෙක් ක්‍රිකට් ගහලා තියෙනවා. මම සාමාන්‍ය ක්‍රිකට් එකක් ගහලා තියෙනවා. මම ප්‍රීමියර් ගහලා නැහැ මුකුත් ගහලා නැහැ. හැබැයි මම ගෝමැච් වල ඔක්කොම ඇක්යුරේට් බෝල් එකක්. ප්ලේස් එක නෙමෙයි. ටැලන්ට් ඇක්යුරේට්. ඒක තමයි හරි කොච්චර. ඒක මම කියන්නේ බෝල් ටැලන්ට් නෙමෙයි. ඔව්. hard working bowler.
සල්සල් වල දේවල් මම කවදාවත් ජීවිතේ රටක් හිතන්නේ නැහැ. රටක් කියලා මම හිතනවා ඒ ජීවිතය බලාපොරොත්තු වෙන විදිහට අනිත් දේවල් කරන්න පුළුවන්. Thank you. ලෝකෙ රටක් වල කොහොම දැක්කේ අගලයිව මූල කෙනෙක් ඇටියෙද? නගින්නේ නැහැ. මම නම් දැක්කේ ඕල් රවුන්ඩර් කෙනෙක් ඇටියෙද? අකිල කියන එක very important මචං ආ. A to Z මචං බඩ මෙතන කතා කරලා යාගේ අමාරුයි. ඔව්. මොකද අපි ඉන්දියා මාර පට්ට ෆැමිලි එකක් හැටියට. අනිවා. මේ ඕමිස්ටන් ටීම් 9 10 මොනවා වුණත් මචං මේ අපි ගාන මේ අපි තාමත් යනවා දැන් B කියලානේ. B එකේ තියෙන මේ ෆැමිලි බව මචං මොන ටීම් එකවත් මම දැකලා නැහැ. සෙකන්ඩ් ෆැමිලි එකක් වුණා මචං අපේ බ්ලේසර් එක. දැන් බ්ලේසර් ටීම් B එක. හරිද? ආදරේ හේතුව මචං මම සතියම වැඩ කරලා මචං මේ ගෙදර ගියාට මචං හවසට අර අපි සෙන්සුරාදා වෙනකම් බලාගෙන ඉන්නවා මචං මැච් එකක් ගන්න. වැස්සොත් එහෙම මචං ගෙවල් වලින් බැනුම් අහගෙන එනවා මචං. අපි කොහොමත් ඇවිල්ලා වැස්සට මචං ඇවිල්ලා දාන්න එපා බ්‍රෝ. වැස්සට අපි ඇවිල්ලා යන්න ඕනේ හින්දා අපි එනවනේ මචං. ඒ ගෙවල් වලින් බැනුම් අහගෙන එනවා මචං. හරිද? අර අපේ පොයින්ට් එක ගන්න හින්දා. ඒ ඇවිල්ලා මචං ඒ අර සෙකන්ඩ් ෆැමිලි එකට ලකුණු ටික දාගන්න. ෆ්ලේවර්ස් නෑ බයිගේ. ඒ හින්දා මම මේ මගේ පළවෙනි ෆැමිලි එක ගොඩාක් වෙලාවට මචං මම කැප කරලා තියෙනවා මේ ක්‍රිකට් ටීම් එක දෙවෙනි ෆැමිලි එකට. තාම බැලුම් අහනවා. ඒකට මචං මම ඉස්සලාම මචං මගේ ක්‍රිකට් ගිහිල්ලට මම thank you කියන්නේ මගේ වයිෆ්ට. ඔයාලා කතාව ඔයාලා පහෙන් යන්න. මගේ හිත අහන්න එපා. ආදර මලුවල වාද කියන්නේ ඒක අසුකලරට. ඒ වගේ ලස්සන තව නෑ. Wow, super ya. ඒ වගේ ලස්සන තව නෑ. Aduh, lo ada dia ya. Ada berapa? දැස Tapi deh, kapan deh? සමනල් සිහිනය විපුනා සමනල් සිහිනය විපුනා දේදුරු රේඛා නැසල ෆෝන් එක අංගපල්ලා කෑමත් එක පුදුම තරහන්නේ බං අපේ කොල්ලොන්ට තියෙන්නේ. මේ අනිත් මැච් එක ගැන කතා කරුනේ ඔව්, මෙතන අර ඔයා වෙන වෙලට කරනවා. මෙතන ඉන්නේ කේබල් ටොපර්ස්ලා
මේ මට කලින් දිලානේ දාගන්න ඉවරයි. හයි. ඔව් නියන අසන්නට මට දැන් මේ මිනවිලා කනවා මේ දෙන්නට දාන්නවා. ඔව් මම ඉන්නේ නිකන්. මේ කාපම් මල්ලි හෙට මම මෙන්න දිවදන්න යන්න දෙන මං යන්නේ මෙහෙම. ඇයි? පොඩි යන්නේ ඔය මචං අපේ අනිත් ටීම් ටිකත් එක්ක බලද්දි ඔච්චර ටීම් 9ක් 10ක් හිටියා. උඩ වෙනම් පෝක්කයක් මේ බීගේ තියෙන මේ රෑරියා මම කියන්නේ ඔස්සලා ලූණු කාලා නෑ බරුව බල ලූණු කාලා දැන් එක කෑමේ bro please bro මචං මේ චූලා මේ ගාගන්න Sorry. එපා මචං තමාම. please මට දුකයි මොන සිගරට් නැතිලු ටීම් D එකේ තියෙන ෆැමිලි එකක් මචං අනිත් එක ටීම් එකකවත් නෑ මචං මම දන්න තරමින් මොන දේ වුණා? ඒකේ හා අනිත් ඒවත් මචං. ඒ කියන්නේ මම දැකලා තියෙනවනේ. ෆුට්බෝල් ගන්න ගියා වෙන ටීම් වල මැච් ගන්න ගියත් මචං මේක නෑ මචං. හරි අඩුයි. මේ ජෙල් එක එතන තියෙනවා මචං අර අපි කියනවා වගේ ජෙල් එක අත්ත ඒ කියන්නේ සහෝදරයෝ ඒක ආයේ මට ගොඩින් ගන්න හම්බෙන්නේ දැන් ඔය ලංකාවේ ශ්‍රී ලංකාවත් ඒක එක ටීම් මම ගාව එකේ තිබ්බා මචං නැතුව නෙවෙයි හැබැයි මෙච්චර නෑ මචං වඩා වලියන එක. අනේ මේ තිනු වලි යනවා ආවට ඇල්ලුවා. මේ බට්ටලු වයි ඔය සම්පූර්ණ දාලා යන්නේ නේ හරි එහෙනම් අපි එළියට යන්නේ ඔය දුක් කියන අපි යන්නේ අපි කන්නේ එළියට යන්නේ please මා චූලා ඉන්නවා අද ඒ ගිහිල්ලා මම හොඳ තැනක් මම
මොහොතින් මොහොතට ගෙවෙනා
කිසි නිමක් නැතේ සිතුවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැතේ අවසානයේදී හැම පොදමිදුමක්සේ ඇතට පාවි පාවි ගිය හැටි මතකයි ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලක් වගේ ඕ ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලක් වගේ